හායි කොහොමද ඔයාලට මේ මගේ දෙවෙනි ව්ලොග් එක. අපි දැන් මේ යන්නේ ගල් විතරක් තියෙන බීච් එකක් බලන්න. මේ බීච් එකට යන්න නම් මුලින්ම බලපිටියේ ස්ටෑන්ඩ් එකෙන් බැහැලා විජයාරාම පාරේ කෙළවරටම යන්න ඕන. මේ තියෙන්නේ කිවෝරුවැල්ල බීච් එක. මේ හැරේ තමයි වෙරළට එන බෝට් එකම නතර කරලා තියෙන්නේ. අපි දැන් යන්නේ යස් රොක් එක බලන්න. එතනට මෙතනින් තමයි යන්න ඕන. මේ බීච් එකේ තියෙන විශේෂත්වය තමයි වැඩිපුර වපසරියක් ගිහින් තියෙන ස්වභාවික ගල් වලට නිසා. ඔය පේන දෙන යස් රොක් එක ඒ කියන්නේ ස්වභාවිකව ගල් දෙකින් හැදුණු අපූර්ව නිර්මාණයක්. අපිට එතනද මෙන්න මේ වගේ ආලෝක ටිකක් හම්බුනා. මේ බීච් එකට ඔරුවැල්ල කියලා නම හැදිලා තියෙන්නේ. මේකත් ඉස්සර ත්‍රිකුණාමලය වගේ ස්වභාවික වරායක්. ඒක නිසා මේකේ බෝට්ටු නෞකාය හොන නතර කරන්න පුළුවන්. අන්න ඒ වගේ මේක ඉස්සර දීවරය ඔරුවැල්ලට ඇදලා ඒවා ආරක්ෂිතව තබන මෙන්න මේ පරිසරයට තෝරගෙන තියෙන්නේ. අන්න එහෙමයි මේ බීච් එකට ඔරුවැල්ල කියලා නම හැදුනේ. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපි ඔරුවැල්ල බීච් එකේ ගත කරපු දවස් ඉවර කරේ. ඉතින් අද මේ බ්ලොග් එක අපි ඉවර කරනවා. තවත් බ්ලොග් එකකින් අපි හම්බෙමු. එහෙනම් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.